කොහොමද යාළුවනේ? ඉතින් ඔයාලා මේ දකින්නේ මම අද ඔයාලට එව්ව මල් කෙල්ලෝ ටිකක්. ඉතින් මෙතන වර්ග කීපයකින් පැල ගොඩාක් තියෙනවා. ඒත් එක්කම ඉතින් මගේ යාළුවන්ගේ ඉල්ලීම් පරිදිම ඔන්න මම එයාලට එවන්න කිව්ව විදිහට පැල එවලා තියෙනවා. ඔයාලා මේ දකින්නේ ලිවියම් බ්‍රෙඩ් එකක්. බලන්නකෝ. එයාගේ පොට් එක පිරෙන්නම මුල් කුට්ටියක් තියෙනවා. ඒත් එක්කම මේ තියෙන්නේ මනි ප්ලෑෂ් බුෂ් එකක්. ඉතින් හරිම ලස්සන නිරෝගී ප්ලාන්ට්ස්. එයාට මීඩියා එකත් එක්කම මම පොහොර ටිකක් දැම්මා. ඉතින් ඒත් එක්කම මම දැම්ම මවුෂාක 3 පැකේජ් එක හරි ඉක්මනින් ඕඩර් වුණා. ඉතින් ගත්ත ඔයාලටත් ගොඩාක් ස්තුතියි. ඉතින් මේ තියෙන්නේ මවුෂාක 3 පැකේජ්. ඉතින් පේනවා නේද එයාලගේ ලස්සන. බලන්නකො හරි ලස්සනට මුල් අල්ලලා තියෙන මුල් කුට්ටියකුත් එක්ක තියෙන යාලා. ඔන්න ඉතින් ඔයාලා ළඟට හෙට එනවා. ඉතින් හෙට එන කෝල් මිස් කරගන්න එපා හොඳේ. ඉතින් මේ දක්ින්නේ බගවන් තලාවට යන කට්ටියක්. බ්ලැක් කාඩිනර්, ශිරානෝ ඒත් එක්ක මොස්මකෝට් බැලන්ස් එක ඕනි කිව්වා. ඉතින් දෙවෙනි වතාවට මගෙන් පැලගන්නේ මේගොල්ලෝ. මේත් බගවන් තලාවටමයි යන්නේ දෙන්න එකම ළඟ ඉන්නේ. එක පළාතෙම එකම කියන්නේ ගෙවල් ළඟ ඒගොල්ලන්ගේ. ඉතින් මේ දක්ින්නේ මගෙන් ගොඩක් දවසකට කලින් පැල ඉල්ලුව කෙනෙක්. ඉතින් යාටත් පොට් එක ඕනේ කිව්වා. ඉතින් මේ යවන්න පුළුවන් ටික මම මේ විදිහට දැම්මා. ඒත් එක්කම මෙතන පැල 15ක පැකේජ් එකක් තියෙනවා. ලොකු පැල මල් එක්ක මල් ආසන්න ලොකු පැල තියෙන්නේ. ඉතින් ඒ වගේම මේ අම්මත් මගෙන් දෙවෙනි වතාවට පැල ගත්ත කෙනෙක්. ඉතින් අම්මේ වටත් ගොඩාක් ස්තුතියි. පොට් එක වගේම මීඩියා එක පොහොර ටික. ඉතින් මේ මම එවලා තියෙනවා අම්මට. ඒත් එක්කම ඔයාලට පේනවා ඇති මේ පැල කොච්චර නිරෝගීද, ඒ වගේම කොච්චර ලොකුයිද කියලා මේ පැල. ඉතින් රුපියල් 350ක් වගේ මුදලට තමයි මම මේ පැල වලට දෙන්නේ. ඉතින් හදාගන්න නම් ඇත්තටම බය වෙන්න ඕනේ නැහැ. මේ තියෙන්නේ ඒ අම්මට මම යවන පැල. ඉතින් බලන්නකෝ කොච්චර ලස්සනද කියලා. ඉතින් අම්මට පන්සලට පූජා කරන්න පැලයක් ඕනේ කිව්වා. බ්ලැක් එකක්මයි ඕනේ කිව්වේ. ඉතින් ඔන්න ඒ විදිහට මම එයාවත් අම්මට යවුවා. ඉතින් මේ විදිහට පැල මගෙන් ගන්න මට අලුතින් එකතු වෙලා ඉන්න හැමෝටම ගොඩාක් ස්තුතියි. එනම් යාළුවනේ ඔයාලා හැමෝටම බුදු සරණයි.